ඔබට ලස්සන ක්‍රමයක් කියන්නම්. දවසට අඩුම බුදුරජාණන් වහන්සේට වඳින ගාථාව බුද්ධ ශ්‍රාවකයෙක් නම් 10 වතාවක්වත් සිහි කරන්න. අඩුම. ඒතර කෙනෙක් කියන්න පුළුවන් මේ වැඩ ආස්සේ මොන ඉතිවිසෝ ගාථාද? ඒවා කියන්න එපා. වැඩ කරන තැන හිමීට S2 පියාගෙන බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා කියලා හොඳට හිතින් ඉතිපිසෝ ගාථාව කියන්නේ විනාඩි භාගයයි යන්නේ. ඒ විදිහට 10 වතාවක් දවසට කියන්න පුරුදු වෙන්න අමුතුවෙන් කේන්දර බල රැකවරණයක් හදාගන්න දෙයක් නැහැ. අනික සමහර අය කියනවා මේ ඔක්කොටම වඩා වටිනවා සමාජ සේවය, මිනිසුන්ට සේවය කරන එක වටිනවා. ඔය වගේ කතා කියනවා. හැබැයි පින්වත්නි ඔය සමාජ සේවය කර ඉන්න මිනිහා නිරේට යනකොට ඔය කිසි කෙනෙක් එන්නේ නැහැ පස්සේ. මොකද මේ ඔබයි මමයි අපි හැමෝම සාංශාරික සත්වයෝ ආයේ මැරිලා උපදිනවා. උපදිනකොට අර භවයෙන් වැහුණාම අර ගනුදෙනු මොකක්වත් නැහැ. කාටවත් හිතෙනවද දැන් ඔබලාගෙන් අහලා බලන්න මේ වෙලාවේ ඔබට කවදාවත් හිතලා තියනවද ගියාත්මේ අපේ අම්මා හොඳින් ඉන්නවද දන්නේ? දැන් අපි මේ මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ දේවල් ටික, මගේ ඉඩම ඔහොම කී ලොකුවට කතා කරනවා. ඊට පස්සේ වැට ඉන්නට මේ බැම්මට ගෙදර දොරේ කොච්චර ප්‍රශ්න හදා ගන්නවද? දැන් ඔබට එතකොට දැන් මේ ඔක්කොම ගනු දෙනුව අවුරුදු 80කින් හමාරයි ඒ උපරිම ධාරිතාවය. ඔක්කොම හමාරයි අවුරුදු 80න්. ඒ 80න් හමාර වුණාට පස්සේ ඔය දරුවෝත් අපිත් එක්ක නැහැ. බිරිඳත් නැහැ. තාත්තත් නැහැ. උගත්කමත් නැහැ. උගත්කමත් නැහනේ. මොකද මැරුණාට පස්සේ ආයෙ පුළුවන්ද මං ඒ කාලේ ඉංජිනේරු මහත්තයෙක් මට එතනින් එහාට යන්න ඕන කියලා පුළුවන්ද? ඉංජිනේරුවත් නැවත පෙරපාසල් යන්න ඕන. ඒක තමයි ඇත්ත කතාව. ඒ දැන් මෙහෙම එකක් නම් සංසාරේ. ඒතර මේ භවයෙන් වැහිගෙන යනකොට పూర్ව ගනුදෙනු ඔක්කොම හමාරයි නං. ගියාත්මේ අපේ දරුවා කොහොමද දන්නේ? මගේ හිත වාවන්නේ අප්පා මට මේව මතක් වෙනකොට කියලා අපිට හිතෙන්නේ නැහැ නේ කවදාවත්. ඒ කියන්නේ එහෙමනම් ගියාත්මේ අපිට අම්මා කෙනෙක් හිටියේ නැද්ද? හිටියා. තාත්තා කෙනෙක් හිටියේ නැද්ද? හිටියා. දරුවොත් ඉන්න ඇති S2 වගේ බලාගත්ත හොඳ ලස්සන රත්තරන් දරුවෝ ඉන්න ඇති.